හාමුදුරනේ අම්මා කෙනෙක් ඇඟ ඉරාගෙන හරි ඇඟ කපාගෙන හරි තමයි දරු පැටියෙක් බිහි කරන්නේ. ස්වභාවික බිහි වුණොත් ඇඟ ඉරෙනවා. සීසර් කරලා ගත්තොත් එහෙම ඇඟ පලනවා. හාමුදුරනේ මං ඕවා දකින්නකොට කවදාවත් මට හිතුන්නේ මගේ අම්මා මාව බිහි කළෙත් එක්කෝ ඇඟ ඉරාගෙන එක්කෝ ඇඟ පලාගෙන මට මතක්ුන්නේ. චූටි කාලේ දරු පැටවුන්ව රෝහලේ ඉන්න ටිකේදීත් අපි දකිනවා අම්මලා දරුවන්ගේ ආදරෙන් යටිපතුල් ලිබින හැටි. මෙතන අම්මලාට මෙතන තාත්තලාට මේ වචනේ කිව්ව ගමන් මතක් වෙන්න ඇති. අපිත් අපි පුතාගේ යටිපතුල් ලිම්බා. පොඩිම මං 8 වසරේ ඉන්නකොට තමයි අපේ අම්මටයි තාත්තටයි නංගි උපන්නේ. මම අයියා විදිහට මගේ නංගිගේ යටිපතුල් ලිබලා තියෙනවා. එහෙව් එකේ අම්මලා තාත්තලා මේ මහත්තයා මට කිව්වා හාමුදුරනේ මගේ යටිපතුල් පවා ඉඹ අම්මගේ කකුලක් මට මගේ ජීවිතේ කවදාවත් ඉඹලා වැඳ ගන්න බැරුව ගියා. දැන් අම්මා ජීවත් වෙලා හිටියානම් මං දුවගෙන ගිහින් ඉඹලා වඳිනවා. හාමුදුරනේ මට අම්මා නැති වුණා. මං ඒකයි කිව්වේ ආරම්භයේදීම අම්මා නැති වෙනවා. ඒ දේවතාවී නැති වෙනවා. එතකම් පමා වෙන්න එපා පුතේ ඔයාලා. මම මේ කියන එක අද ඉඳලා ඔයාලගේ හිතේ දෝංකාර දෙන එක. අම්මා කියන දේවතාවී අඳුනගත්තේ නැත්තම් ඔයාලා දක්ෂයි. හාමුදුරනේ අපේ තාත්තා මං වෛද්‍යවරයෙක් වුණාට අපේ තාත්තා අපිට ඉගෙනුවේ පාගන මැෂින් එකකින් මහලා. සමහරලට මේ පුතාලා දැකලා ඇති පාගන මැෂින්. දැන් අර මෝටර තියෙන හින්දා පාගන මැෂින් අඩුයි. ඉස්සර තිබුණා පුතේ මෙහෙම පාගලා මහන මැෂින්. ওই පාගන මැෂිමකින් ඇඳුම් මහනවා කියලා කියන්නේ හැමතිස්සෙම කකුල් වැඩ. ආමුදනේ අපේ තාත්තා පාගන මැෂිමෙන් ඇඳුම් මැහුවේ අපිට ඉගෙනුවේ එහෙම. මට අද වගේ මතකයි තාත්තගේ නහරවැල් එලිපිච්චි කැත කකුල්. මට ඒ වචනේ කිව්වා. අපි වෙනුවෙන් මහන්සි වෙලා නහරවැල් එලිපිච්චි තාත්තගේ කැත කකුල් මට අද වගේ මතකයි. හාමුදුරනේ මට තාත්තගේ වෙහෙසිච්චි ඒ කැත කකුල් දෙක ජීවිතේ එකපාරක්වත් ඉඹලා වැඳ ගන්න බැරුව ගියා. තාත්තා ජීවත් වුණා නම් මං අද දුවගෙන ගිහිල්ලා කකුල් ඉඹලා වදිනවා. ඔබ වහන්සේ බණපදේ කියනකොට මගේ තාත්තා නැති වුණා. මං එදා මේ මහත්තයට කරුණ ගොඩාක් කිව්වා. හිත හැදුනාද මා දන්නේ.